අව්ව පායලා තියෙන වෙලාවක වැස්සක් වැටෙද්දිම අපි දන්නවත් නැතුව අපේ කටින් කියවෙන ඊගා වචන දෙක මොකද්ද? අව්වයි වැස්සයි නරියගේ මගුලයි. දැන් එතකොට අව්වයි වැස්සයි කියන එක නම් අපි දැකලා තියෙනවා. අපි නරියවත් දැකලා තියෙනවා. ඒත් මේ අව්වයි වැස්සයි නරියෙක්ගේ මගුලයි මේක කොහෙන්ද වෙදෙන්න? ඒ වගේ විශ්වාස කරන්න පුළුවන්ද ලෝකේ අව්වයි වැස්සයි නරියගේ මගුලයි කියලා කියන ලෝකේ එකම රටක් අපි නෙමෙයි. නේද? එහෙම කිව්වට මෙහෙමයි දැන් වෙන රටවල් වල ඉන්න මිනිස්සුත් අපි කියනවා වගේ අව්වයි වැස්සයි නරියගේ මගුලයි කියන එක සිංහලෙන් කියන්නේ නැහැ. ඒගොල්ලෝ ඒක ඒගොල්ලන්ගේ එක එක විදි වලට කියනවා. දැන් එතකොට මෙතන මුලින්ම තේරුම් ගන්න ඕනේ කැලේ තමයි මේවා ජනප්‍රවාද. මේවා පරම්පරාවෙන් පරම්පරාවට පැවතගෙන එන කතන්දර. දැන් අව්වයි වැස්සයි කියන පාරිසරික සංසිද්ධීන් දෙක සාමාන්‍යයෙන් අර එකට තියෙනවා හරි අඩුයිනේ. එතකොට මේ වගේ එකක් මුලින්ම දැක්කට පස්සේ ඒ රටවල් වල ඒ පැරණන්ට මේක ටිකක් අමුතු අත්දැකීමක්. මේක අద్භූත ජනක වුණා. එතකොට ඒ රටවල හිටපු පැරණෝ තමන් මේ අත්දකින ටිකක් අద్භූත පාරිසරික සංසිද්ධිය වටහා ගන්න ඒගොල්ලන්ට තේරෙන විදිහට ඒගොල්ලෝ කතන්දර ගොඩනගුවා. මේ කතන්දර. උදාහරණයක් විදිහට ගත්තොත් මේකට සෑහෙන සීරියස් කතාවක් තියෙනවා ජපාන්. දැන් ජපාන ඇතුලේ ජනප්‍රවාදවල හම්බ වෙනවා පුරාවෘත්තවලට සම්බන්ධ චරිතයක් කිට්සුනේ කියලා. චරිතයක් නෙමෙයි අතන මේගොල්ලෝ ජීවි කොට්ටාශයක්. මේගොල්ලන්ට තියෙන ටිකක් නරියෙකුට සමාන පෙනුමක් කියලා කියනවා. අවශ්‍ය අවස්ථාවන් වලදී මේගොල්ලන්ට මිනිහෙක් විදියට ස්වරූපය වෙනස් කරගන්න පුළුවන් කියලා කියනවා. මේගොල්ලන්ට වලිග කිහිපයක් තියෙනවා කියලා කියනවා. සෑහෙන මොළකාරයෝ. ඉතින් ජපාන් වැසියෝ විශ්වාස කරනවා මේගොල්ලෝ සෑහෙන රහසිගතයි කියලා. එතකොට මේ රහසිගත කණ්ඩායම අතරේ යම්කිසි විවාහ කටයුත්තක් සිද්ධ වෙනවා නම් ඒක බලන්න මිනිස්සු වෙන එක නතර කරන්න. ඒක මිනිස්සුන්ට පේන්නේ නැති වෙන්න කරන්න තමයි මේ අව්වයි වැස්සයි වගේ මේ අద్භූත ජනක පාරිසරික තත්ත්වයක් මේගොල්ලෝ නිර්මාණය කරන්න කියලා ජපාන් වැසියෝ විශ්වාස කරනවා. ඊට පස්සේ මොකද කොරියාව පැත්තට ආවට පස්සේ කොරියාවෙත් මගුලක් තමයි තියෙන්නේ. හැබැයි මගුලට සම්බන්ධ නරියෙක් ඉන්නවා එක නරියෙකුයි කොටියෙකුයි. දැන් ඒගොල්ලෝ කියන විදිහට නරියගේ කොටියගේ මගුල වෙන්න ඔන්න වෙන්න තියෙද්දි මගුල දවසේ කොටිය මගුලට බෑ කියලා නරිය අඬද්දී අඬන කඳුළු තමයි මේ වැස්ස විදිහට අවුව තියෙන දවසක වැටෙන්නේ කියලා කොරියානු වැසියෝ විශ්වාස කරනවා. ඊට පස්සේ ඔක ඉන්දියාවේ ඇතැම් පැතිවලට අරගෙන ගියාට පස්සේ ඉන්දියාවේ නරියත් එක්ක සමහර තැන්වල විවාහ වෙන්නේ නරියෙකුයි බල්ලෙකුයි. එතකොට ඔහොමම දකුණු අප්‍රිකාව පැත්තට ගියාට පස්සේ දකුණු අප්‍රිකාව පැත්තේ පදින්නේ වඳුරෝ. එතකොට අව්වයි වැස්සයි වඳුරගේ මගුලේ වගේ සීන් එක. දැන් ඊට පස්සේ ඔහොමම ඇමරිකාව පැත්තට ගියාට පස්සේ ඇමරිකාවේ ගිනිකොන දිග ප්‍රාන්තවල ඒ පැත්තේ ජනපදවල වාසය කරන මිනිස්සු මේකට අමුතු මාරයක් ගෙනල්ලා තියෙනවා. ඒගොල්ලෝ විශ්වාස කරනවා දැන් අව්ව කියලා කියන්නේ දෙවියන් වහන්සේ ඒ ලබන ආශිර්වාදයන් වගේ. එතකොට ඒව දිහා බලලා ඒවට ඒත් එක්ක ඉරිසියාවෙන් ඉන්න රාක්ෂයා එයාගේ බිරිඳට පහර දෙද්දී බිරිඳගෙන් වෙන්න කඳුළු තමයි මේ දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ලැබෙන අව්ව අතරින් පතරේ කඳුළු තමයි මේ වැස්ස විදියට වැටෙන්නේ කියලා ඇමරිකා එක්සත් ජනපදයේ ගිනිකොන දිග ප්‍රාන්තවල ජීවත් වෙන මිනිස්සු විශ්වාස කරනවා. එතකොට ඔය යකා බිරිඳට ගහලා බිරිඳගේ කඳුළු තමයි ඔය වැටෙන්නේ කියන concept එක ඇත්තටම ප්‍රංශ පැත්තට ගිහිල්ලා තියෙනවා. ප්‍රංශ වැසියෝ ටිකක් ඒ හා සමාන එකක් තමයි විශ්වාස කරන්නේ. ඉතින් මේ අව්වයි වැස්සයි සම්බන්ධ මේ එක එක මතවාද විවිධ රටවල් ඇතුළේ තියෙනවා. මේ හැම එකකම වගේ හැබැයි එක සමානකමක් දකින්න තියෙනවා. ඒ තමයි අව්වයි වැස්සයි කියන පාරිසරික සංසිද්ධිය ටිකක් අద్භූත එකක් විදිහට දැකලා ඒක අර තමන්ගේ සංස්කෘතියන් ඇතුලේ තියෙන අద్භූත වගේ තියෙන තත්ත්වයන් වලට සමාන කරලා තමයි මේ එක කතන්දර මේ හැම රටකම වගේ හැදිලා. ඉතින් ඔය ජරමර සේරම ටික අස්සේ අපේ වගේ රටවල අපි අව්වයි වැස්සයි නරියගේ මකුලයි කියන එකට ටිකක් හරි අර පුරාවෘත වලින් එහාට ගිහිල්ලා කතන්දර වලින් එහාට ගිහිල්ලා ටිකක් අර පිළිගන්න පුළුවන් පොඩි අර මෙව කතාවක් තියෙනවා නිකන් දැන් එකපාරට අවුව තිබිලා එකපාරට වහිද්දී ඔය කුකුල්ලු ඊට පස්සේ මොනරු වගේ සතු තෙමෙනවනේ තෙමුනට පස්සේ ඒගොල්ලන්ට අර උස තැන් වලට පියාම ගන්න බැරි වෙලා බිම කොටු වෙලා ඉන්නකොට ඉතින් ඒ වගේ වෙලාවක ඉතින් නරියට සෝක්නේ අන්න ඒක හින්දා අවුවයි වැස්සයි ඒක හින්දා නරියගේ මගුලයි කියලා කියනවා කියලා මට මේ එක තරක සමාජ මාධ්‍ය ඇතුලේ හම්බුණා. ඉතින් ඕක තමයි අද කියන්න ඕනෙලා තිබ්බ අව්වයි වැස්සයි නරියගේ මගුලේ කතාව. ඉතින් අපි ඉක්මනටම හම්බෙමු පරිස්සමෙන් ඉන්න. ජය වේවා.